ආයුබෝවන් ජන අසාධාරණයට එරෙහිව ජන බලය අපි පේජ් එක හරහා තවදුරටත් මේ ලංකාවේ පිරිමීඩි ව්‍යාපාරයේ ව්‍යාප්ත වෙන සම්බන්ධව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේකට මුදල් ආයෝජනය කරන්න ඉස්සර ඔයාලා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ දැනට ලංකාවේ සිටින සිවිල් ක්‍රියාකාරකයන් ඒ සම්බන්ධව ඇත්තටම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව මගේ දැඩි විරෝධය මම ප්‍රකාශ කිරීමත් සම්බන්ධව මේ වීඩියෝ එක මේ නිකුත් කිරීමට තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි කියනවා මේ ප්‍රවර්ධන වලට මුවා වෙලා අහිංසක ජනතාව ඔයාලා මේවට මුදල් ආයෝජනය කරන්න එපා. කියන්න මොකද්ද මේ හේතුව කියලා. ඒතර ඔයා හිතන්න 2019 පිරිමීඩ රැල්ලක් ඇවිල්ලා මහා ජනතාවක් අසාධාරණ ලක් වුණා. මහා ජනතාවක් අගතිරපත් වුණා. කවුද මේ වෙනකන් මේ වෙනුවෙන් කතා කරන්න හිටියේ? ටිකක් හරි කතා කරේ අපි ඇතුළු අපි කට්ටිය. එතකොට ඔයාලා හිතන්න ඒ වෙනුවෙන් අපිට තියෙන මොකද්ද මේ රජයට තියෙන පසුවිපරම මේ එක රජයකටවත් කිසිම දෙයක් ආපහු ලබා දෙන්න තරම් මේ මුදල් පනතේවත් මහ බැංකුවේ තියෙන මුදල් පනතේ මූල්‍ය පනතේවත් අපිට ප්‍රතිපාදන නැහැ. හොඳට මතක තියාගන්න. මේවා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා හිතන්න ඉඩමකින් ඔයාලට දෙනවා අක්කර ගානක් තියෙනවා මෙච්චරයි අපි ලක්ෂ 10ක් දැම්මොත් පර්චේස් 10ක් දෙනවා. හැබැයි පර්චේස් 10ක කියන්නේ පොඩි ප්‍රමාණයක වගා කරලා 140යි මේලා අවුරුද්දට වාර්ෂිකව. එතකොට ලක්ෂයක් දැම්මොත් 3333යි. එතකොට ලක්ෂ 10ක් දැම්මොත් මාසිකව එනවා 33330ක්. එතකොට 33330ක් මේ අය පර්චේස් 10කින් වගා කරලා මේ පොහොර මිලත් එක්ක මේ තෙල් මිලත් එක්ක කුසිනාශක මිලත් එක්ක අපි රාජාංගනේ පුරවැසියෝ හැටියට අපි දන්නවා එහෙම ගන්න බෑ කියලා. එතකොට අපිට කියන්න ඕනේ කොහෙන්ද මේ ආදායම මෙයාලා පියවන්නේ? එතකොට කොහෙන්ද මේ නැත්තම් මේ දාපු මුදලට ප්‍රතිලාභ දෙන්නේ? අන්න ඒක තමයි. දැන් ඔය ඉන්නේ ප්ලාන්ටේෂන් නම් හංගගෙන ප්ලාන්ටේෂන් ඉස්සරහට දාගෙන හැබැයි ප්ලාන්ටේෂන් සමාගම් කියලා ඉස්සරහට දාගෙන ඔයාලගේ මුදල් ගන්නවා තනි පුද්ගලෙක් හැටියට. ඔයාලා මතක ඇති මේ පහුගිය දවස්වල දිබුතු බාලසූරිය කියලා මහත්වරු විරුද්ධවත් මම කතා කරා. මොකද මේ කට්ටිය ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. මේ කට්ටිය කියනවා මේවා හොඳ නැහැ කියලා. ඒක මොකද්ද මේකේ තියෙන ඒ ඔක්කොගෙම දැබයි දිබුතු බාලසූරිය කියන මහත්මයා පොඩි දෙයක් කියලා තිබ්බා. මේක ඇතුලේ කිව්වා සිලෝන් ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගම මම මේ ළඟදී දැක්කා. ඇත්තටම හරියට ඉහළට නංවලා තියෙනවා අපේ සංජය මහවත්ත අපේ ගරු සිවිල් ක්‍රියාකාරී මහතුන් හැමෝම. සංජය මහවත්ත මගේ සහෝදරය සිවිල් ක්‍රියාකාරයෙන් හැටියට ජ්‍යෙෂ්ඨ සිවිල් ක්‍රියාකාරකෙක්. හැබැයි මම දැක්කා එතුමා මේ ගිහිල්ලා මේවා ප්‍රවර්ධනය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි අහිංසක ජනතාව වෙනුවෙන් සංජය මහවත්ත ඇතුළු අපි කතා කරනවා නම් අපි මේ දේවල් කරන්න හොඳ නැහැ. ඒකේ දැඩි විරෝධය අපි පළ කරනවා. තිලකරත්න මහත්මයා අපි දන්න සහෝදරය. රුක්සා මහත්මයා අපිත් එක්ක මුණ ගිහිලා කතා කරනවා හැම වෙලේම. ඒතර ඉතින් අපි කියන්නේ මේවා කරන්න එපා. මහ ජනතාව රැවටුණාට පස්සේ නැවතත් ඔයාලා ගාවට ඔතෙන් ආවට පස්සේ ඔයාලට කටක් කරලා කියන්න පුළුවන්ද මේ කට්ටිය අසාධාරණ මහ බැංකුවෙන් ගුණා කියලා? නෑ අපි දැනම මේ කට්ටිය ප්‍රවර්ධනය කරන්න එපා. ඔය කට්ටිය දන්නා මුදල් පනතෙන් ආපහු මේ මහ බැංකුව මේව වැහුවට පස්සේ මහ බැංකුවේ මුදල් පනත අනුව කිසිම වෙලාවක ආපහු රීබැක් ප්ලෑන් එක නැත්තම් රිටර්න් ප්ලෑන් එකක් මහ බැංකුවට නිකුත් කරන්න අභ්‍යාචන අධිකරණයටවත් බලයක් නැහැ කියලාදී පැහැදිලිවම අධිකරණවල තියද්දි මේ පනතේ තියද්දි හැබැයි අපි අහිංසක මිනිස්සුන්ට බෑක් ෆෑන් එකක් නැත්තම් ආපහු කොහොමද මේ සල්ලි දුන්නාට පස්සේ නැවත ආපහු අය කරගන්නේ කොහොමද කියන එක ඔයාලා හිතලා මේවා ප්‍රවර්ධනය කරනොත් හොඳයි කියන දේ මම අද ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඇත්තටම ඔයාලා හිතන්නේ එහෙම කරන්න එපා. අපි වාසිකව වැඩ කරන්න හොඳ නැහැ. අපි කවුරුත් මම ඇතුළු හැමෝම අපි ස්වාධීනව වැඩ කරන්න. මම හරි කැමතියි උන් හිටියා. මොකද සංජය මහත්මයාට මොකද ඇත්තටම ස්වාධීනව කතා කරා සිවිල් ක්‍රියාකාරකයන් හැටියට අපි දැනගන්න ඕනේ ස්වාධීනව අහිංසක ජනතාව විතරක් අපි පැත්ත ලබා ගන්න. අපිට මේ රජයේ වැරදක් වෙනවා නම් මේ රජයේත් අපි වැරද්ද පෙන්වන්න පුළුවන් වෙන හැකියාවක් කොන්දපලි කෙනින් තියාගෙන අපි වැඩ කරන්න හැකියාවක් තියෙන සිවිල් ක්‍රියාකාරකයන් හැටියට මම දකින දේ තමයි ඒක. මං සිවිල් ක්‍රියාකාරකයෙක් වෙනවා කියන එක නෙවෙයි. මම කියන්නේ ඒකයි. ඒතර ප්ලාන්ටේෂන් සමාගම් වලින් කරන්නේ මොකද්ද? ඇත්තටම මේ ප්ලාන්ටේෂන් සමාගම පෙන්නලා අහිංසක මිනිසුන්ගෙන් මේ සල්ලි ලබා ගන්න. හැබැයි කාගේද මේ ඉඩකඩම්? තනි පුද්ගලයෙක්ගේ නමට තියෙන්නේ. සිලෝන් ග්‍රීන් එකෙත් අරක දාලා තිබ්බ විදුතු බාලසූරිය කතාවත් එක්ක දාලා තිබ්බ එක තමයි සිලෝන් ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමෙත් එයා අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඉඳලා තියෙනවා. එයා කියනවා එළියට ඇවිල්ලා මේ ගන්නේ ඒ චාමන්ගේ නමට. ඒතර මේ චාමන්ගේ නමට මේ ඉඩකඩම් තිබ්බහම චාමන් කොහේ හරි පැන්නොත්. ඒතර චාමන් කොහේ හරි මැරුණා කියන්නකෝ. ඒතර ඔයාලගේ සල්ලි වල සුරක්ෂිතභාවය කොතනද තියෙන්නේ? සමාගමක් තිබ්බනම් සමාගම ඇතුලේ රෙජිස්ටර් වෙලා තියෙනවනම් සමාගම තියෙනව නඩු කියන්නේ. සමාගමේ තම අධ්‍යක්ෂකලා ඉන්නවා. හැබැයි මේ එක අධ්‍යක්ෂක යෝල් ලංකා එක කුරුණෑගල හොඳට මතක තියාගන්න හැමෝම. කුරුණෑගල යෝල් ලංකා සමාගම කියන්නේ අපිට කිව්වේ හඳුන්වලා දුන්නේ කුරුණෑගල යෝල් ලංකා සමාගම හැටියට. මේකේදී ෆිල්ම් කරනවා, ක්‍රෙඩිට් කරනවා,
ඩේලි කෑෂ් කරනවා, කාර් මාට් තියෙනවා. එතකොට එන්ටර්ටේන්මන්ට් ඒ කියන්නේ ෆිල්ම් ඒවා එතකොට ඉන්ටර්නැෂනල් ගණදෙනු තියෙනවා. ඒ හැමදේම යෝන් ලංකා ගණදෙනුට පෙන්නලා දුන්නේ මේ යොන්කා සමාගම ඇතුලේ. හැබැයි මෙයා සූක්ෂම ලෙස අපි විශ්වාස කරා ආමිකේ යුද එකට හිටපු යාළුවෝ ආමිකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සල්ලි දානවා, පොලිස්පතිලා පවා සල්ලි දානවා මේ හිටපු නේද? ඒ කට්ටිය දානකොට හැමෝම මිනිස්සු විශ්වාසයක් කරා. මොකද මේ මිනිස්සු පෙළගන්නේ ලොකු උදක්වත් බුද්ධිමත් මිනිස්සුන්ගේ. ඊට පස්සේ මොකද්ද උනේ? ඒ අහිංසක මිනිස්සු මේ දැලට අහු වුණා. මොකද්ද? බලනකොට මේ සල්ලි කොමිෂන් නෝට්ටු නිකුත් කරලා තියෙන තනි පුද්ගලගේ නමට. මොකද්ද? යෝල් ලංකා අතපත්තුගේ නමින් කොමිෂන් නෝට්ටු නිකුත් කරලා තියෙනවා. සමාගමේ කිසිම සම්බන්ධතාවයක් අපිට නැහැ. හැබැයි අපිට කිව්වේ සමාගමට ආයෝජනය කළා සමාගමෙන් ඔයාලට එන ප්‍රතිලාභ හැමෝටම 106ක් විදිහට අපිට ගෙවනවා කියලා. හැබැයි අද ඒක ග්‍රීන් ප්ලාන්ටේෂන් සහ සිල්වර් ප්ලාන්ටේෂන් සමාගම. මම දන්නේ නැහැ ගෝල්ඩන් ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමක් තියෙනවා. ඒකට මම අහතරතුරු අහලා බැලුවාම කියනවා. ඒක ගන්නේ ගෝල්ඩන් ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගම නමට ගන්නවා කියලා කිව්වා. ඒකේ ඇසට් අනම්මනම් තියෙන දේවල් අපි දන්නේ නැහැ ඒවා හරිද වැරදිද කියලා. ඉතින් අපිට හොයන්න බෑ. හැබැයි හොයන්න ඉස්සර අපි හොයන්න ඕනේ මේ පර්චේස් 10ට මේ ලක්ෂ 10 බැරි වෙලා හරි රිකවර් කරගන්න මේ පර්චේස් 10 අපිට විකුණන්න මේකේ අපිට ගන්න පුළුවන් ද පිබුරුපත් නැත්නම් මේකේ ගන්න පුළුවන් ද අපිට මොකද්ද මේ අපි කියන්නේ මේකේ මුල් පිටපත අරගෙන අපිට බලන්න මේකේ කාගේ නමට තියෙන්නේ. එහෙනම් මේ ලක්ෂ 5ද ලක්ෂ 10ද කියලා එක පස්සේ බලනවා කියලා ආයෝජනය කරන්න ඉස්සර අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා බලන්න මෙව් වගේ මෙව් වගේ ආපහු මේ පත්තිරු අරගන්න. පත්තිරු අරගෙන මේ පත්තිරු කාගේ නමට තියෙන්නේ. එතකොට මේ අයිතිකාරයා කවුද? මේවා සමාගම් නමට තියෙනවද? ග්‍රීන් ප්ලාන්ටේෂන් නම් ගෝල්ඩන් ප්ලාන්ටේෂන් නම් ගෝල්ඩන් එකේ නමට තියෙනවද? ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ නමට තියෙනවද කියලා බලන්න. තනි පුද්ගලගේ නමට තිබ්බොත් දැඩි අවදානම් සත්‍යයකට පුහුණු දෙනවා ඔයාලගේ මුදල් ටික. හොඳට මතක තියාගන්න. එයා ගියොත් එයා එනකන් නඩු නැහැ. අද සහන කලංක රට පැන්නට පස්සේ සහන කලංකාව එනකන් ලංකාවට එනකන් නඩුව යන්න විදියක් නැහැ. හොඳට මතක තියාගන්න ඒවා. හරිද? ඒ හින්දා අපි සල්ලි දානකොට ඔය නීතිමය කරුණු ටික පර්චේස් 10ට මේ පර්චේස් 10 අපිට සින්නක් කර දෙනවා නම් මේක අපිට විකුණා ගැනීමෙන් පස්සේ මේ ලක්ෂ 10 කවර වෙනවද? රිකවර් වෙනවද? මේ ලක්ෂ 10. ඒක හොඳට බලන්න. මොකද මෙච්චර වවලා මෙහෙම දෙයක් කරන්න මම හිතන්නේ ගන්න පුළුවන් කියලා. අපිට හිතන්න බෑ. ලක්ෂ 100ට 3.33 මාසෙකට ලක්ෂයකට දෙනවා කියන්නේ හරිම අමාරුයි. මොකද වාණිජ්‍ය බැංකුවකින් උත් දෙන්නේ 108යි නැත්නම් 107යි වාර්ෂික පොලිය අනුපාතය. මේ කට්ටිය වාර්ෂික පොලිය අනුපාතය 140ක් දෙනවා ප්ලාන්ටේෂන් වලින්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒකයි අපි කියන්නේ අහුවෙන්න එපා. අහුවෙන්න ඉස්සෙල්ලා අපි මේ කියන්නේ ඊට පස්සේ කෑ ගහගෙන ඉන්න එපා. අපි දැන් කෑ ගහන්න යන්නේ කන්ද මහ බැංකුව ළඟට රජයට. ඒතකොට අපිත් වගකීමක් තියෙනවා. අහු වුණා කාලයක්. ඒ කාලේ අපි නොදැනුවත් වෙන්න පුළුවන්. ඒ කට්ටිය රජයත් එක්ක ඒ හිටපු රජවල් ගහපු ගේම් වෙන්න පුළුවන්. මොකද මේවා රූපවාහිනිය වලින් පැවැත්වෙන කරන්න ඉඩ දුන්නා. ඒවා වැරදි. මහ බැංකුව දැනගන්න ඕනේ මොහොවේ හරි මුදල් ආයෝජනය නැත්තම් මුදල් ගන්නවා නම් මහ බැංකුව දැනගන්න මහ බැංකුවේ මූල්‍ය බුද්ධිය එකකේ වගකීමක් තමයි මේවා අනිවාර්යෙන්ම මේවා තහනම් කරන්න ඕනේ මුදල් සම්බන්ධව ගණන් වෙනවා නම්. එහෙනම් එයාලට සමාගම් ආරම්භ කරන්න පුළුවන්. ආයෝජකයෝ ගෙන්නලා. එහෙනම් මේකේ කොටස් අරගෙන. එහෙනම් ඒක නැක නැතුව මේ මොකද්ද කරන්නේ? මේ කොටස දෙන පර්චේස් 10 10. ඔබ හිඟන ව්‍යාපාර කරන්න ඕනේ නැහැ. අහිංසක මිනිස්සු අල්ලා ගැනීමේ ක්‍රමවේදය තමයි දැන් ආපහු මේ පටන් ගන්න. හැබැයි ඒවා පැවැත්දෙනේ කරන්නේ සිවිල් ක්‍රියාකාරකයන් හැටියට. ඔයාලා ඒ කරන ක්‍රමද කරපු දේවල් මම නම් අපි නම් ඉතරම අපි ඒවා හරි කියලා තහවුරු කරන්නේ නැහැ. ඇත්තම කතාව මේ කියන්නේ. මොකද මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිනවා නම් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපි ඒක බලන්න ඉන්න. මොකද අපිත් පැත්තකින් බලන්නේ අපිට මේවා තේරෙනවා. අපි දැන් මේවට සම්බන්ධ වෙලා. එහෙනම් මම හැමෝගෙම ඉල්ලනවා මහ ජනතාවගෙන් ඔයාලා මේ ප්ලාන්ටේෂන් සමාගම් වලට මුදල් ආයෝජනය කරන්න ඉස්සෙල්ලා මේ ප්ලාන්ටේෂන් සමාගම යන ප්‍රතිපත්ති මොනවද? මේ කට්ටිය මේ සල්ලි දුන්නාට පස්සේ ඔයාලට බ්ලැක් පෑන් එකක් තියෙනවද? ඔයාලට සල්ලි ගෙවන්න? එහෙමද? නැත්නම් මේවා ගන්නෙ කොහෙන්ද? එහෙම නැතුව හොයා බලන්නේ නැතුව කිසිම තැනකට මුදල් දාන්න එපා කියන දේ තමයි මම මේ පිරමිඩ් ආයතන වෙනුවෙන් කතා කරන සිවිල් ක්‍රියාකාරීෙක් හැටියට මම ඔයාලට හැමෝටම මතක් කරන්නේ මේ අසාධාරණ ජන බලය channel එක තුලින් තමයි මම ඔයාලට මේ එකතු කරන්නේ. මොකද ඒක හේතුව වැදගත් පණිවිඩ මේකෙන් නිකුත් වෙනවා. හැමෝම මේකට එකතු වෙන්න කියලාත් මම මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. මොකද අපි මේකට රජයට විරුද්ධ ක්‍රියා කරන්නවත් එන රජයක් පිටවන්නවත් දේශපාලනීකරණය වෙන්නවත් අපි කිසිම වෙලාවක කටයුතු කරන්නේ නැහැ කියන දේත් අපි මේ වෙලාවේදී හැමෝටම මතක් කරනවා. අපි දේශපාලන කිසිම පක්ෂයක් වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. හඩියන්නෙත් නැහැ කියන දේත් අපි මේ වෙලාවේදී මතක් කරනවා හැමෝටම.